අයිබෝවන් ඔයාලා හැමෝටම අද ආදරෙන් පිළිගන්නවා මගේ මේ අලුත් මාළු වීඩියෝ එකට. ඔයා පොඩ්ඩක් මහන්සි වෙලා අමතර ආදායමක් හොයන්න කැමතිද? ඔයා මේකට කිසිම මුදලක් වැය කරන්න ඕනේ නැහැ. ෆෝන් එකේ ඩේටා පැකේජ් එකක් තිබ්බනම් හොඳටම ඇති. මේක මරාලයක් නන් නෙමෙයි. හරියට කළොත් සල්ලි හොයන්න පුළුවන් සුපිරි ගේම් එකක්. එහෙනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එකේ අවසන් තප්පරය තෙක් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කරන්න ඕනි ක්‍රිකට් මැච් එකක් තෝරගන්න ඕනි. ඒකේ කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා කොහොමද දන්නවනේ. ඒ කණ්ඩායම් දෙක ඔයා තෝරගන්න ඕනි. මේකට ඉතින් මොන රටද ප්ලේ කරන්නේ, කොහේද ප්ලේ කරන්නේ, ඒ කිසි දෙයක් අදාළ නැහැ. ක්‍රිකට් පිස්සන්ට නම් මේක සිම්පල් වැඩක්. හරි. ඔයා මුලින්ම කරන්න ඕනි ක්‍රිකට් කණ්ඩායම් දෙකක් තෝරගන්න ඕනි. මේ කණ්ඩායම් දෙකේ මුල් පෙළ පිතිකරුවන් 5 දෙනා බැගින් කණ්ඩායම් දෙකෙන්ම ක්‍රීඩකයන් 10ක් තෝරගන්න ඕනි. ඔයා හිතන්නකෝ පළවෙනි කණ්ඩායමෙන් 1 2 3 4 5. දෙවැනි කණ්ඩායමෙන් 6 7 8 9 10 කියන ඉලක්කම් වලට ඔයා ක්‍රීඩකයන් 10 දෙනෙකුගේ නම් ලයිස්තුවක් ඇතුළත් කරන්න ඕනි. ඊට පස්සේ මේ රූප සටහනෙන් පේන විදිහට ඔයා කොලයක මේ සියරම ටික සටහන් කරගන්න ඕනි. මේකට අනිවාර්යයෙන්ම ගන්නට ඕනි මුල් පෙළ පිතිකරුවන් 5 දෙනා බැගින් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් 10 දෙනෙක්ගේ නම්. ඊට පස්සේ ඔයා හොයාගන්නට ඕනි ඔයාට විශ්වාසවන්ත නෑදෑයෝ හරි යාළුවෝ හරි ඔෆිස් එකේ කට්ටිය හරි වැඩකොලේ කට්ටිය හරි නැත්තම් ගමේ කවුරු හරි එකතු කරගන්න ඕනි. මම මෙන්න මේ වගේ වැඩක් කරනවා ඔයාලත් එනවද මෙන්න මෙච්චරයි ගන්න කියලා ඔයා අහලා වැඩේට කැමති කරගන්න ඕනි. මේකට අනිවාර්යයෙන්ම සෑහෙන දෙනෙක් ඔයාට ටික දවසක් යනකොට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඔයා 10 දෙනෙක් එකතු කරගත්තා කියලා හිතන්නකෝ. ඒ 10 දෙනාගේ WhatsApp අංග ඔයා ළඟ සේව් කරගන්න ඕනි. මේකට ඔයාට පුළුවන් වෙනම WhatsApp group එකක් හදාගෙන ඒ group එකට ඒ 10 දෙනාගේ numbers ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනි අර ඔයා සකස් කරගත්ත කොලේ ෆොටෝ එකක් අරගෙන ඒ 10 දෙනාගේ WhatsApp අංක වලට යවන එකයි. ඊට පස්සේ එයාට කෝල් කරලා කියන්න ඕනි ඔයා මේ 10 දෙනාගෙන් කැමති ඉලක්කම් 4ක් සිලෙක්ට් කරලා මට එවන්න කියලා. දෙන්නෙක්ට එකම ඉලක්කම් 4 දාන්න බෑ. ඒක කොන්දේසියක්. ඒ වගේම 125ක් ඔයා තියාගන්නවා කියලත් ඒ කොලේ යටින් සඳහන් කරන්න ඕනි. ඒ වගේම ක්‍රිකට් තරගය පටන් ගන්න පැය දෙකකට කලින්වත් සල්ලි ලබා දෙන්න කියලත් ඔයා මතක් කරන්න ඕනි. එහෙම නොදුන්නොත් ඒ කෙනාගේ සියලුම දේවල් අවලංගු වෙනවා කියලත් ඒ කොලේ යටින් සඳහන් කරන්න සහ මැසේජ් එකකින් දැනුම් දෙන්න පුළුවන්. මේකට එක්කෙනෙක්ට කැමති ගාණක් ඔත්තු දාන්න පුළුවන්. මතක තියාගන්න ඕනි මේ 10 දෙනාම දෙන අංක ටික එකිනෙකට වෙනස් අංක ටිකක් වෙන්න ඕනි කියලා මතක තියාගන්න. උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් 1 2 3 4 කියලා දැම්මොත් තව කෙනෙකුට බෑ 1 2 3 කියලා 4 දාන්න. එයාට පුළුවන් 2 3 4 කියලා දාන්න. තව කෙනෙකුට පුළුවන් 1 2 6 7 කියලා දාන්න. තව කෙනෙකුට පුළුවන් කණ්ඩායම් දෙකෙන්ම දාන්න. මතක තියාගන්න දෙන්නෙකුට එකම අංක ලබා දෙන්න බෑ. ඔයා කරන්න ඕනේ වැඩක්. හරි. මේ අංක ටික සේරම අරගෙන ඔයා තවත් කොලයක මේ අංක ටික සේරම ඇතුළත් කරලා යාගේ නමත් එක්ක ඔයා ෆොටෝ එකක් ගහලා මැච් එක පටන් ගන්න පැය දෙකකට කලින් ඔයා ඒ 10 දෙනාගේ WhatsApp අංක වලට යවන්න ඕනේ. මතක තියාගන්න මැච් එක පටන් ගන්න පැය දෙකකට කලින් ඔයා සල්ලි ටික එකතු කරගන්න ඕනේ. එහෙම කවුරුහරි සල්ලි නොදී හිටියොත් එයා අංක දාලා තිබුණත් එයාගේ ඔට්ටුව කැන්සල් වෙනවා කියලාත් ඔයා දැනුම් දෙන්න ඕනේ. හරි. සේරම ඔයා පිළිවෙලකට ලස්සනට කරා නම් අන්තිමට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්ච වගේ පොඩි දෙයක්. ඔයා මැච් එක ඉවරනකම් බලලා මේ 10 දෙනා ගන්න ලකුණු සංඛ්‍යාව වෙන වෙනම නම් පිළිවෙලට සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අර කොලේ ඔයාගේ යාළුවෝ 10 දෙනා දීපු අංක ටිකයි එක්ක සසඳන්න ඕනේ. ඔයා හිතන්නකෝ පළවෙනි කෙනා 1 2 3 4 දාලා තියෙනවා කියලා 1 2 3 4 ලකුණු 100ක් වුණා කියලා මුළු එකතුව. ඊට පස්සේ 2 3 4 5 ඉලක්කම් දාලා තියෙන කෙනාගේ ලකුණු එකතුව 102ක් වුණා කියන්නකෝ. එහෙනම් ඒ ඔට්ටුවේ ජයග්‍රහණය 102 වැඩිම ලකුණු ගත්ත කෙනාට තමයි යන්නේ. ඒ වගේ එකතු කරලා වැඩිම ලකුණු ගත්ත ඉලක්කම් 4 අයිති කෙනාට තමයි ඒ ඔට්ටුවේ මුදල අයිති වෙන්නේ. ඒ මුදල එවලේම හරි ඉක්මනටම ඒ දිනපු කෙනා අතර ලබා දෙන්න ඔයා වගේ බලා ගන්න ඕනේ. මේක ටික දවසක් යද්දී කට්ටිය අතර ප්‍රචාරය වෙලා ඉක්මනටම ඔයාට කට්ටිය වැඩි කරගන්න පුළුවන් වගේම මේ අඩු මුදලකින් පටන් ගත්ත එක ඔයාට වැඩි මුදලක් දක්වා යන්න පුළුවන්. ඔයාගේ උත්සාහය මත ඔයාට සෑහෙන ගාණක් මේකෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලට ජය ජය වේවා.